දැන් අද රනිල්ට චෝදනාවක් තියෙනවා. මොකද්ද මන් දන්නේ මේ එංගලන්තේ කොහෙද ගිහින් ආවා කියලා. ඇමරිකාවේ ගිහිල්ලා එන ගමන් එංගලන්තේ ගිහිල්ලා රජයේ මුදල් වියදම් කළා කියලා. තමන්ගේ බිරිඳගේ වැඩකට. දැන් අපේ සුනිල් හඳුන්නෙත් එක බිග් ක්වෙස්චන් එකට 8 ලක්ෂ ගාණක් වියදම් වුණා කියලා කියනවා. ඒ සංචාරේ බිග් ක්වෙස්චන් එක හරි රටට කරගෙන ආපු බිබික්කමකුත් නැහැ තියෙන එකක් නැති කරලා ආවේ. වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් ඒ චීනේ තිබ්බේ වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් එක තියෙන්නේ ඩාවෝස් වල ස්විට්සර්ලන්තේ. ඒකට ගියේ නැහැ මේගොල්ලෝ ගියා නම් හොඳටම හොම්බෙන් යනවා. මේ චීනේ තියප එක. නැන්ජින් හරි කොහේ හරි. කොහොම හරි මම රට කියන්නේ ජනාධිපතිතුමා රටවල් දෙකකට පහුගිය කාලේ සංචාරයකට ගියා. එක රටකට ගිහිල්ලා ඒ රටේ ගුවන් ටිකට්පත් විතරයි අපිට වියදම් වුණේ කියලා බාර දුන්නා. මම දැක්ක ඒ රටේ එතුමා ව්‍යාපාරික ප්‍රජාවක් අමතනවා. ඒක ඉස්සරහ පේලියෙම හිටියා මේ ලංකාවේ දැවැන්තම ආයෝජනයක් කරපු සමාගමක් හා එම ආයෝජනය කැත කුණු විදිහට විවේචනය කරපු ප්‍රධානියා තමයි ගරු අනුර දිසානායක. හරි? ඊට පස්සේ එතුමා ලංකාවට ආවා. ඇවිල්ලා දින කිහිපයක් ඇතුළත අර සමාගමට අවුරුදු 35ක බදු සහන දුන්නා. හොඳේ. අවුරුදු 35ක බදු සහන දුන්නා. IMF එක විරුද්ධ වෙලා. දැන් IMF එක විදුලි ගාස්තු වැඩි කරන්නේ කියලා කොහොම IMF එක අපිට මේ වනක රේ නැත්තම් අපේ ආර්ථිකය ඉවරයි. IMF එක කියනකොට ආයෝජකයන්ට දෙන්න එපා බදු සහන ඒවා දීලා රටක් බංකොලොත් වෙනවා කියලා ඒවා කඩලා දුන්නා අවුරුදු 35කට. ඒ කප්පමන් නෙමෙයිද? රනිල් අඩු ගානේ රටේ සල්ලි නේ වියදම් කළේ. රනිල් ගිහිල්ලා මේ එංගලන්තේ ව්‍යාපාරිකයෙක් ලවා තමන්ගේ නෝනටයි තමන්ටයි වියදම් කරවගෙන හරිද? ආවනම් ඔන්න ඒක ඒ රනිල් සුද්ධවන්තේ. හරි? ඊළඟට එතුමා තව රටකට ගියා. ඔය ආසියාතික රටකට. ආවේ ප්‍රයිවට් ප්ලේන් එකක. හරි? එහෙ ගිහිල්ලා ඔය මොකද්ද සමාගමක් එක්ක සම්බන්ධ වුණා. දැන් මම බලන් ඉන්නේ මේ සමාගමට දෙන බදු සහනේ. මේක තමයි අලුත් සෙල්ලම. ටිකට් එක අපෙන්නේ අපට ප්‍රයිවට් ගුවන් යානේ දුන්නේ දානපතියෝ. අපේ කලිසං දානපතියන්ගේ ඕ කියලා ඉතින් බදු සහන දෙනවා. හරි? ඉතින් වෙන විදියකට අරක යනවා. වැඩේ යනවා. වැඩේ යටි යනවා. හරිද? වැඩේ යටි යනවා. ඕකේ ලොකු ප්‍රශ්නේ තමයි අර වෛද්‍ය රාජපක්ෂ වාත්තල ගලා වගේ පිටේ උට්ට පොඩිය උට්ට එහෙම කල්ලා දෙන්නේ නැහැ. උන්ගර රුපියල් 70000ක් දීලා පාර්ලිමේන්තුවට බස් එකේ දක්කගෙන ඇවිල්ලා එහෙම ගෙනියනවා. දැන් බලන්න ලොකුම සෙල්ලම කැබ් 2000ක් ගේන්න යනවා. කියලා කියනවා. ඔව්. മന്ത്രിවරුන්ටයි රජයට. තිබිච්ච වාහන ටික තුට්ටු දෙකට විකුණලා හරිද 2000ක් ගන්න යනවා. ඇයි දන්නවද හේතුව? ඔය 2000 ගෙනාම මේ අපිටම එකක් මිලියන 20ක් කියලා. හරිද? බිලියන 40ක් නේ. මේ දැන් කැපිටල් එක්ස්පෙන්ඩිචර් විකුණ ගන්න බැරුවනේ කරගන්න බැරුවනේ මේ ඉන්නේ. ඒතර වාහන ටික ගෙනල්ලා ඒකත් විසඳෙනවා. ඊළඟට පක්ෂෙට නේද? 159ක් කැබ් හම්බ වෙනවා. දැන් මොකද්ද මේ විහිළුව? තිබිච්ච වාහන ටික විකුණලා තුට්ටු දෙකට ආණ්ඩුව හරිනම් කියන්න ඕනේ දැන් තිබිච්ච වාහන වලින් විකුණලා කීයක් උපයාගත්තද? හරිද? කීයද මේක කියලා. මේ හදන්නේ පක්ෂයට කැබ් ගන්න. මොකද ඔය අහිංසක മന്ത്രിතුමාලට ලැබෙනවද? හරි ඔය മന്ത്രിතුමාලට ඕක ලැබෙන්නේ නැහැ. മന്ത്രിතුමාලට සුපුරුදු පරිදි බස් එකේ මේ අර මෙතෙන්ට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අර තියෙන ගජේ ගහන ගජේ ගහන ඒකට ගෙනල් දාලා මෙතන ආත්ම ගරුත්වයෙන් නැති කරලානේ තියෙන්නේ.